සුබ උදෑසනක් නියෝජ්‍ය නගරාධිපති ඒ වගේම සභිකවරුනි සභිකවරියනි කොළඹ මහනගර සභාවේ අතීතය මෙහි උන්නතියට දායක වූ හැමදෙනාම අපි මතක් කරන්න ඕන වගේම මේ සභාවේ සිදු වූ හා සිදු නොවූ වෙනස්කම් පසකලා සභාවෙන් සිදු විය යුතු පරිවර්තනය කරන්න මේ අපේ නගරයේ ජනතාව විශාල බලාපොරොත්තු තියාගෙන අපි සියලු දෙනාටම ලොකු වගකීමක් බාර දීලා තියෙනවා. රටක් විදිහට ජනතාවගේ බලාපොරොත්තු ඒ විදිහටම නගරයේ අපි කෙරෙහිත් තියලා තියෙනවා. ඒ පරිවර්තනීය වෙනස කරන්න අපි හැමෝම බැඳිලා ඉන්නවා කියලා මම මුලින් මතක් කරන්න ඕනේ. මේ සභාව අද රැස්වන්නේ හුදු පුද්ගලික ජයග්‍රහණයක් නිසා නොවේ. මේක අපි හැමෝගේම සාමූහික ජයග්‍රහණයක්. ඒ නිසා අද ඉඳලා අපි සියලු දෙනාම මේ සියලු ගැටලු වලට සභාවක් ලෙස තමයි මුහුණ දිය යුත්තේ. අපේ 117 දෙනාගේ වගකීම එයයි. සභාවේ මහජන නියෝජිත සභිකයන් වගේම මේ ආයතනයේ අතිදක්ෂ පරිපාලන නිලධාරීන්, වෘත්තීය වේදීන් වන ඉංජිනේරුවන්, වෛද්‍යවරුන්, කාර්මික ශිල්පීන්, ගණකාධිකාරීන්, නීතිවේදී නිලධාරීන් වගේම කාර්යශූරක සේවක මහත්මීන් බහුතරයක් ඉන්නවා. මේ සියල්ල එක්ව කළ යුතු පොදු වැඩපිළිවෙලට මම වගේම අනිකුත් සියලු සභිකයන් මාත් එක්ක එකතු වෙනවයි අපි විශ්වාස කරනවා. කොළඹ නගරය කියන්නේ ලංකාවේ ප්‍රධානම වාණිජ නගරයයි. එහි අයිතිය පදිංචිකරුවන්ට වගේම දෛනිකව රැකියාවට එන සංචාරක කරන මහජනතාවට මෙන්ම අපිත් එක්ක සහජීවනයෙන් ඉන්න සතා සිව්පාවන්ටදත් අයිති. මේ නගරය දියුණු කාර්යක්ෂම මහජන කේන්ද්‍රීය නගරයක් කරන්න යන ගමනේ පදනම ඊ타ත්ම ශක්තිමත් විය යුතුයි. අපි මේක ගොඩනගන්න ශක්තිමත් අඩිතාලමක් දාගන්න අවශ්‍ය වෙනවා. අවංක අරමුණක් හා දැක්මක්, ශක්තිමත් මානව හා භෞතික සම්පත්, වංචාව දූෂණ නැති කාර්යක්ෂම සභාවක්, ජනතා සහභාගීත්වය හා සහාය කියන කුළුණු හතර අපිට අත්‍යවශ්‍ය වෙනවා. මේ පදනම ශක්තිමත් කරන්න මධ්‍යම රජය හා පළාත් සභාවේ සහාය අපිට නොඅඩුව ලැබෙනවා බව මට සහතික කරන්න පුළුවන්. ඒත් අපිට මේ තියෙන මානව හා භෞතික සම්පත් ගුණාත්මක සංවර්ධනය ලක් කරගන්න නූතනත්වය, ජනතාව අපෙන් ඉල්ලන්නේ නූතනත්වය කරා මේ සභාව ගෙනියන්න අපි අධිෂ්ඨානය කරගත යුතුයි. පළමුවෙනි සභාව නිසාම මම කැමති මේ අපේ ප්‍රමුඛතා කිහිපයක් අවධාරණය කරන්න. අපි මුලින්ම අපේ පොදු මහජන සේවාවන් වලට අඛණ්ඩව හා ගුණාත්මක වර්ධනයක් අවශ්‍ය ශක්තිමත් යාන්ත්‍රණයක් හදාගන්න සිද්ධ වෙනවා. ඒ මෙහෙයුම් ක්‍රියාවලිය ශක්තිමත් කිරීම අතිශයින් වැදගත් දෙයක්. ඒ වගේම අපි ලබා දෙන නොයෙකුත් සේවාවන් කාර්යක්ෂමව ජනතාවට ලබා දෙන්නත්, ඒ සේවාවල ගුණාත්මක භාවය අධීක්ෂණය කරන්නත් අපිට යාන්ත්‍රණයක් සකසා ගන්න සිද්ධ වෙනවා. තවද අද අපේ සමහර සේවාවන් ඇත්තටම අපේ ජනතාවගෙන් හරිම දුරස්. ඒ සේවාවන් ජනතාවට සමීප කරන්න, සේවාවන් ගමට ගෙනියන්න, මාර්ගගත ක්‍රම භාවිතා කරන්න, ජනතාවට වේගයෙන් ප්‍රතිචාර දක්වන්න අපි සියලු දෙනාම උනන්දු විය යුතුයි. ඒ ක්‍රමය තුලින් ජනතාව දැඩි ලෙස පීඩාවට පත්වන විශේෂිත කාරණා කිහිපයක් තියෙනවා. ඒ අතරින් රථවාහන නවතා තැබීමේ නැත්නම් පාකින් කියන ප්‍රශ්නෙට අපි කඩිනමින් විසඳුම් දීමට බලාපොරොත්තු වෙනවා. අපේ නගරයේ මහජනතාවගේ සෞඛ්‍ය අපේ ප්‍රමුඛතම කාර්යයක් බවට පත් වෙනවා. මානසික හා කායික සෞඛ්‍ය යහපත් කිරීමට තිබෙන අපගේ සෞඛ්‍ය සේවාව විශේෂයෙන්ම මේ දවස්වල අපිට තියෙන ඩෙන්ගු හා අනෙකුත් බෝවන රෝග මර්ධනය, මානසික සෞඛ්‍ය වර්ධනය අවශ්‍ය ඒ ව්‍යාපෘති අපි වේගයෙන්ම ශක්තිමත් කරලා දියාත් කරන්න අපි බලාපොරොත්තු වෙනවා. අපේ නගරයේ ඉන්න තරුණයන් බොහෝ දෙනෙක් ඇත්තටම ඉන්නේ දැඩි ආතතියකින් හා පීඩාවකින්. ඉතින් ඔවුන්ව
ක්‍රීඩාවට වෘත්තීය පුහුණු අවශ්‍යතා හා ව්‍යවසායකත්ව අවශ්‍යතා කෙරෙහි කඩිනමින් මැදිහත් වීමක් කළ යුතුව අපිට තිබෙනවා. ලෝකයේ දියුණුතම පරිසර නගර, ඒ කියන්නේ නගර පරිසරයේ තිරසාරභාවය හා දේශගුණ විපර්යාසවල බලපෑම කෙරෙහි දැඩි අවධානයක් යොමු කරන වෙලාවේ අපිටත් කොළඹ නගරයේ අපේ සභිකයන් ලෙසත් අපේ නගරයේ පරිසර පද්ධතිය හා ජෛව විවිධත්වය අපිට අමතක කරන්න බෑ. ක්ලීන් ශ්‍රී ලංකා ව්‍යාපෘතිය යටතේ නගරයේ පාරිසරික ගැටලුත් කසල ගැටලුත් විසඳුම් වලට ඒවට විසඳුම් හොයන්න අපිට පුළුවන් වෙනවා කියන එක අපි විශ්වාස කරනවා. ඒ වගේම මේ නගරයේ සංචාරකයන්ගෙන් එදිනදා රැකියාවට පැමිණෙන දේශීය විදේශීය සියලු දෙනාගේම පහසුකම් සැපීමට මේ නගරය අපිට ඒ අවශ්‍යතාවය තියෙනවා. ඒ අත්‍යවශ්‍ය කාර්යයක් ලෙස අපි හඳුනාගෙන එය වෙනුවෙන් අපි වැඩ කරන්න ලෑස්ති. දියුණු නගරයක් කියන්නේ සුරක්ෂිත නගරයක්. නගරයේ දරුවන්ට අවශ්‍ය පෙරපාසල් හා දිවාසුරකුම් මධ්‍යස්ථාන අපි ශක්තිමත් කරන්න අවශ්‍ය වෙනවා. දරුවන්ට සතුටින් ජීවත් වෙන්න ඒ අවකාශය අපි හදන්න ඕනේ. එයත් අපි හැම කෙනාගේම වගකීමක් බවට අපි තේරුම් ගත යුතුයි. ඒ වගේම අපේ නගරේ ජීවත් වන හා අපේ නගරයට එන ආබාධිත සහිත පුද්ගලයන්ට අවශ්‍ය පහසුකම් සහිත නගරයක් ලෙස අපේ නගරය අපි දියුණු කරන්න උත්සාහ කරන්න ඕනේ. මේ දැවැන්ත වෙනස්කම් කරන්න අපිට පරිශ්‍රණ හා සංවර්ධන නැතහොත් රිසර්ච් ඇන්ඩ් ඩෙවලොප්මන්ට් අත්‍යවශ්‍යව ඒ අවශ්‍යතාවය අපිට දැඩිව තියෙනවා. නව මානයකට යන්න ඒ ඒකකය අපි කඩනමින් නිර්මාණය කරගන්න ඕනේ. මේ නගරයේ අයිතිය අපි හැමෝටම. ඒ නිසා අපි කරන සියලුම වෙනස්කම් ප්‍රජා කේන්ද්‍රීය විය යුතුමයි. ඒ වගේම අපි හැමෝගේම අදහස් හා යෝජනාවලට විවෘත විය යුතුයි. විසඳුම් ක්‍රියාත්මක කිරීමේදී ජනතාව, සේවක මහත්මීන්, නිලධාරීන් හා අදාළ පාර්ශවකරුවන් සියල්ල සහභාගී කර ගැනීමෙන් ඔබෙත් මගෙත් වගකීම තියෙන්නේ ඒ හැම දෙනාම සහභාගී කරමින් යන ගමනක් දෙසයි. මේ නගරයේ අයිතිය අපි හැමෝටම එකසේ තියෙනවා කියලා මම කලින් පැවසුවා. ඔබේ නිවස මොන වගේද? ඔබේ වයස මොකක්ද? නැතහොත් ඔබගේ ආගම, ජාති, ආර්ථික තත්ත්වයේ අයිතිය සීමා කරන්නේ නැත. මේ පුරවැසියන් සියල්ලටම අභිමාණයෙන් මම නැවතත් කියන්නේ හැම දෙනාටම අභිමාණයෙන් ජීවත් වෙන්න පුළුවන් තැනක් ලබා දීම අපේ වගකීමයි. මේ තමයි මට ඔබ කෙරෙහිත් මේ නගරය කෙරෙහිත් තියෙන අපේක්ෂාව. මේ දේ කරන්න මේ අපේ කණ්ඩායම අපේ 117 දෙනාගේම සහාය එකසේ අවශ්‍ය වෙනවා. මම හිතනවා අදින් ආරම්භ වෙන්නේ කොළඹ පරිවර්තනීය යුගයක්. අවුරුදු 100කට පෙර පැට්‍රික් ගෙඩෙස් නම් වූ නගර නිර්මාණ ශිල්පියා කොළඹ නගරේ පරිකල්පනය කරේ මිනිසාද පරිසරයද ඉතිහාසයද එක් කරමින්. අවුරුදු 100කට පසුවද අපද ඒ මූලික චින්තනය අවබෝධ කරගත යුතුයි. මේ දැවැන්ත කොළඹ නගරේ ඉතිහාසය, සංස්කෘතිය හා අනන්‍යතා සියලු දේම රැක ගනිමින් ලස්සන නගරයක් වගේම මේ නගරේ ජීවත් වන හැම දෙනාටම ලස්සන ජීවිතයක් ලබා දෙන්න අපි සියලු දෙනාම කැප වෙමු. ස්තුතියි.